ආයුබෝවන් ලැජ්ජාව නිසා හංගගෙන දුක් විඳින අර්ශස් ගැන ඔයාලා දන්නවද? අද සමාජයේ ගොඩක් දෙනා පීඩා විඳින හැබැයි ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න ලැජ්ජාවෙන් ඉන්න ලෙඩක් තමයි අර්ශස් කියලා කියන්නේ. ඒත් මතක තියාගන්න මේක හරි වෙලාවට හඳුනගෙන ප්‍රතිකාර කරේ නැත්නම් තත්ත්වය ගොඩක් සංකීර්ණ වෙන්න පුළුවන්. අර්ශස් වලදී වෙන්නේ ගුද මාර්ගයේ අවට තියෙන රුධිර වාහිනී ඉදිමීමටයි ප්‍රසාරණයටයි ලක් වෙන එක. මේක අභ්‍යන්තර වගේම බාහිරත් ඇති වෙන්න පුළුවන්. ප්‍රධානම රෝග ලක්ෂණ තමයි මල පහ කරද්දී දැවිල්ලක් ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මල පහ කරද්දී මල පහත් සමග රුධිරය පිට වෙන්න පුළුවන්. මේ රුධිරය පිට වෙන එක වේදනාවක් ඇතුව හෝ නැතුව පිට වෙන්න පුළුවන්. තවත් සමහර කෙනෙක්ට ගුද මාර්ගයට කැසීමක්, එහෙමත් නැත්නම් අපහසුතාවයක්, දැවිල්ලක් වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මේකට හේතු විදිහට දීර්ඝ කාලයක් තිස්සේ අධිකව තැටමීම. තැටමීම කියන්නේ ඔයාලා টয়ලට් ගියාට පස්සේ අවශ්‍යතාවය තියෙන වෙලාවට යන්න ගිහිල්ලා විනාඩි 2-3කට වඩා වැසිකිළියේ රැඳී ඉන්න එපා. වැරදි ආහාර පුරුදු. ක්ෂණික ආහාර, ඒ වගේම අධික තෙල් සහිත ආහාර, අධික සැර සහිත ආහාර මේවා කාලයක් තිස්සේ ආහාරයට ගැනීම. ඒ වගේම තමයි ශරීරයට ශරීරාණු ප්‍රමාණයට ජලය පානය නොකිරීම. එක දිගට වාඩි වී සිටීම මේක නම් ගොඩක් කට්ටිය බය කරන හේතුවක්. ගොඩක් ඒ කියන්නේ පැය 7-8ක් එක දිගට වාඩි වෙලා ඉන්න එකෙන් මේ අර්ශස් කියන රෝගී තත්ත්වය මතුවෙන්න පුළුවන් කාලයක් යද්දී. ඒ වගේම තමයි ගර්භණී කාලෙදී මව්වරුන්ට එන්න පුළුවන් රෝගයක් තමයි අර්ශස් කියන්නේ. අපිට පුළුවන් ලේසියෙන්ම අර්ශස් තත්ත්වය ඇති වෙන්න කලින් රෝගේ පාලනය කරගන්න. කෙඳි සහිත ආහාර වැඩිපුර ආහාරයට ගන්න. කෙඳි සහිත කිව්වම කෙසෙල් මුව, කොහිල, ගොටුකොළ, පළතුරු, පැපොල්, කෙසෙල්, කොහිල කැඳ, කිතුල් පිටි කැඳ, ශරීරයේ සිසිල් කරන පාන වර්ග, රණවරා, බෙලිමල් දිනකට වතුර ලීටර් 2.5ක් 3ක්වත් අනිවාර්යෙන් මතක තියාගෙනම බොන්න ඕනේ. මේක අර්ශස් වලින් බේරෙන්න විතරක් නෙමෙයි ඔයාලගේ ඩේ ටු ඩේ ලයිෆ් එකට වැදගත්ම දෙයක් තමයි මේ දෛනික ජල පරිභෝජනය කියන්නේ. ඔයා ගොඩක් එක දිගට වාඩි වෙලා ජොබ් එකක් කරන කෙනෙක් නම් අඩුම තරමේ පැයකට පාරක්වත් නැගිටලා ටිකක් ඇවිදලා ඇවිල්ලා වාඩි වෙන්න. අඩුම තරමේ විනාඩි 2-3කටවත් නැගිටලා ආයෙත් වාඩි වෙන්න. ඔයාට යම්කිසි වැසිකිලි යාමේදී මල පහ පිටවීමේදී යම්කිසි අපහසුතාවයක් ඇති වෙනවා නම් ලැජ්ජාව නිසා හංගගෙන ඉන්න එපා. උක ගොඩක් කල් ගියොත් සර්ජරි එකක් කරන්න තරමට සංකීර්ණ වෙන්න පුළුවන්. ඒක නිසා පොඩි හරි රෝග ලක්ෂණයක් මතුවෙච්ච ගමන් වෛද්‍යවරයෙක් හමු වෙලා උපදෙස් ගන්න එක තමයි හොඳ. මේ වගේ තවත් වීඩියෝ එකකින් ඊළඟට හම්බ වෙමු.